Hello everyone, welcome back to my YouTube channel. අද අපි හදන්නේ රසම රස කුරහන් හැලප. අපි එහෙනම් බලමු කොහොමද හදන්නේ කියලා. මේකට ඉස්සෙල්ලාම ඕන වෙනවා කුරහන් පිටි ග්‍රෑම් 200ක්, ඒ වගේම සීනි ග්‍රෑම් 100ක්, පොල් සාමාන්‍ය බෑයක විතර බෑයකින් භාගයක් වගේ පොල්. ඒ වගේම ඔයාලා ඕනේ නම් වැනිලා ලුණු චුට්ටක් එකතු කරගන්න මේකට. අද මට කැන්ද කොළ නෑ. ඒකින් හින්දා මං හදන්නේ කෙසෙල් කොළවල. අපි බලමු එහෙනම් කොහොමද හදන්නේ කියලා. ඉස්සෙල්ලාම ඔයාලා සීනි චුට්ටක් දාලා මේ විදිහට ඒක කැරමල් කරගන්න. සීනි ටික මේ වගේ කැරමල් වුණාට පස්සේ ඔයාලා රස්නේ උණු වතුර දාලා උණු වතුර ටිකක් එකතු කරගන්න ඒකට. ඊට පස්සේ අපි ඉතුරු කරගත්ත අනිත් සීනි ටිකත් මේකට දාලා අපි අපේ පැණි එක හදා ගන්න ඕනේ. අපේ සීනි එක මේ වගේ බුබුලු දාගෙන එන පදමට ආවට පස්සේ අපි මේකට ලුණු අතට අහුවෙන ඇඟිලි දෙකට අහුවෙන ප්‍රමාණයට පොඩ්ඩක් එකතු කරගන්න. ඒ වගේම වැනිලා. ඊට පස්සේ අපි මේකට ගාගත්ත පොල් ටික එකතු කරගන්නවා. මං අද හදන්නේ කුරහන් පිටි එකත් මේකටම එකතු කරලා. නැත්තම් ඔයාලට හැලප එක හදලා ඒක මැදට පොල් පැණි දාලා එහෙම හදාගන්නත් පුළුවන්. මේ විදිහට හැදුවම ගොඩක් රසයි. ඒකින්ද අපි මේ විදිහට හදාගමු. මේ විදිහට මං කුරහන් පිටි ටික ටිකෙන් ටික එකතු කරගන්නවා. ඔයාලා පිටි ටිකෙන් ටික එකතු කරගන්න. මොකද පිටි වැඩි වුණොත් එහෙම ඊට පස්සේ ආයෙ පැණි ඕනි වෙනවනේ. දැන් මම මගේ පිටි එකත් අනාගෙන ඉවරයි. දැන් අපි මේ කෙසෙල් කොළනේ ගන්නෙ. කෙසෙල් කොළ අමුයෙන් ගන්න බෑ. ඒකින්ද ලිප උඩ තියලා තවලා ගන්න ඔයාලා. මෙන්න මේ වගේ තවා ගන්න. ඒකල අපි මේකට පොල් තෙල් චුට්ටක් ගා ගන්න ඕනි. නැත්තම් ඇලෙනවා. ඔයාලා මේ වගේ චූටි පිටි බෝල අරගෙන ඒක කෙසෙල් කොලේ උඩ තියලා අර රොටියක් තුනී කරනවා වගේ තුනී කරලා කෙසෙල් කොලේ දෙකට නමා ගන්න. දැන් මෙන්න මේ වගේ මම මගේ හැලප එක හදාගෙන ඉවරයි.
හැලප අපි තම්බ ගන්නේ හුමාලෙන් මේ විදිහට වතුර මුට්ටියක් තියලා ඒක උඩ ස්ටීමරයක් හරි නැත්නම් රෙදි කෑල්ලක් හරි බැඳලා ඒක උඩ මේ විදිහට කෙසෙල් කොළ ටික තියලා ඔයාලා හොඳට තම්බ ගන්න. මේ හැලප එක හොඳට තැම්බුණාට පස්සේ සුවඳ එනවා. හරිම සුවඳයි හැලප එකේ. එතකොට ඔයාලා මේක අයින් කරගන්න. දැන් මගේ හැලප එක තැම්බිලා ඉවරයි. මේක විනාඩි 15ක් 20ක් වගේ යනකොට හොඳට 15කින් වගේ තමයි හොඳට තැම්බිලා තියෙන්නේ. ඔයාලට මේක හදපු දවසේම කන්නත් පුළුවන්. නැත්තම් දවසක් තියලා කන්නත් පුළුවන්. එහෙම නරක වෙන්නේ නැහැ. එතකොට ගොඩක් රසයි තව. හරි එහෙනම් මේ තියෙන්නේ මගේ හැලප එක. ලස්සනට රසට තියෙනවා. ඔයාලත් හදලා බලන්නකෝ.